අනුන්ගේ පව් වලට කරගහන්න යන්න එපා. ඔය පව් කිරීම කියන්නේ එකක්, පව් කරන මිනිසුන්ට දඬුවම් දෙන්න යන එක තව එකක්. ඔයත් හිතන්නේ මොකද්ද භයානක? පව් කරන එකද, පව්කාරයට දඬුවම් දෙන්න යන එකද භයානක? පව්කාරයට දඬුවම් දෙන්න යන. ඇයි? පව් කරන මිනිහා පින්වත්නි පව කරනවා, ඒකේ විපාක ගෙවලා ඉවර කරනවා. හැබැයි දඬුවම් දෙන්න යන මිනිහා ඒ පව ගැන ද්වේෂයක් ඇති කරගෙන කැකෑරි පැසවා උපක්‍රම යොදා පලිගන්න උත්සාහ කර ඒක සසරේ කර්මපතයක් රැස් කරනවා. දැන් මුගලන් හාමුදුරුවෝ අම්මටයි තාත්තටයි ආත්ම භාව ගණනාවකට කලින් ගැහුවනේ ඇටකටු කුඩු වෙන්න. මොකද්ද විපාකේ? ආත්ම භාව 500කට වැඩිය ගුටි කාලා මැරෙන්න වුණා. රහත් වෙච්ච භවෙත් අවසානයේදී ගුටි කාලයි අපවත් වුණා. හැබැයි ඒ පව ගෙවුනේ නැද්ද? ගෙවිලා ඉවරයි. අවසාන භවයේදී උන්වහන්සේ රහත් වුණා. එතනින් එහාට ඒ විපාක සකස් වෙන්නේ නැහැ. ඔන්න පව කරපු මිනිහා සසරින් නිදහස් වෙනවා. හැබැයි මුගලන් ආම්දුරුවේ පෙර භවයක අම්මා තාත්තට ගහලා ඇටකටු කුඩු වෙන්න කැලේට ඇදලා දාලා ආවට පස්සේ එතනින් යනවලු වෙලෙන්දු කණ්ඩායම. ඒගොල්ලෝ කෙඳිරි ගාන සද්දෙට බැලුවා වයසක ජෝඩුවක් එළියට ඇදලා ගත්තා, ලේ පෙරාගෙන ඉන්නවා. තුවාල වලට බෙහෙත් දාන ගමන් කතා වුණාලු මේක කරපු ජඩයා කොහෙ හිටියත් ඕක අල්ලගෙන මස් ගලවන්න ඕනේ, ඇටකටු කුඩු කරන්න ඕනේ, ගහන්න ඕනේ, මරන්න ඕනේ කියලා වෛරසිතක් ඇති කරගත්තා. මේ අහක යන වෙලෙන්දෝ උන්ලු හැමදාම මුගලන් හාමුදුරම සසරේ මැරුවේ. ඉපදෙන හැම භවයකම උන් අල්ලගෙන ගහනවා අර ඇති කරගත්ත වෛරසිත නිසා. අවසානයේ නොදැන මැරුවේ කවද? රහතන් වහන්සේ නම. වැරද්ද කරපු මිනිහා සසරින් එතර වෙලා වැරද්දට දඬුවම් දෙන්න ආපු තාම අවීච මහ නරකාදී පැහැෙනවා. ඒකයි මං කිව්වේ වැරද්දට වැඩිය භයානකයි වැරද්දට දඬුවම් දෙන්න යන්නේ.